යන ගමනේදී දෙවනි පද දෙක අමතක වෙනවා. ඒ කියන්නේ ගුණනුවණ දැක්කම ඔබට සලකයි රටේ ඔක්කොම. ආදරණීය අම්මේ තාත්තේ, ගොඩක් මේ කවියේ තේරුම වෙන්නේ මුලින් ගුණවත් වෙන්න, ඊට පස්සේ නනවත් වෙන්න කියලා. සුභාෂිතේ ලියපු අලගිය වන්න මුගවැටිතුමා මීටවස 600කට පෙර මේ අදහසම ප්‍රකාශ කරලා තියෙනවා. පින්මද පුතුන් සියයක් ලදුවක් නිසරු ගුණනන බෙලේ යුතු පුතුමය ඉතා කරු. එකපුන් සඳින් දුරු වෙයි ලොව ගනඳුරු නෙක තරු රැසින් එලෙසට නොම වේදුරු. යන්නේ නරයට පෙර ගුණය ඇති කරගන්න කියලා. අද අපිට ගුණ දහම් ඉගෙන ගන්න තියෙන අවස්ථාව අහුරලා. පන්සල් යන්න, සිල් සමාදන් වෙන්න අපිට ආසයි. අපිට ඒකට වෙලාවක් නැහැ. අපේ දහම් පාසල ගුණ දහමේ සුපෝෂිත කාර්යපරපුරක් බිහි කරන්න ගන්නේ අපමණ වෙනස. ඒ නිසාමයි සියලු බාධා ජයගනිමින් ඉදිරියටම යන්නේ. ඒ වගේම අපේ දහම් පාසලේ උදෑසන දහම් හමුවමකි පුංචි අපේ දස්කම් කලේ දක්වන්නට අපට වේදිකාවක් හදලා දීලා තියෙනවා. ඒ වගේම දහම් සිසුනායෝ අභිසෙස් 2025 උත්සවය පවා සංවිධානය කළේ පුංචි අපේ දස්කම් විදහා පානට බව ප්‍රධානාචාර්ය හාමුදුරුවෝ අනුශාසනා කරනවා මට ඇහිලා තියෙනවා. රත්නත්‍රයට ගරු කිරීම, ගුරු ගෞරවය, වැඩිහිටියන්ට ගරු කිරීම, එකමුතුකම් සමගිය අපි මේ පින්දීමේ පුරුදු වෙනවා. දවසක් උදෑසන දහම් හමුවේදී ප්‍රධානාචාර්ය හාමුදුරුවෝ අනුශාසනා කළා මට මතකයි දරුවන්ට ගුණ දහම් කියා නොදී හැදුවහම ඒ අය තමන්ගේ අම්මට තාත්තට සලකන්නේ නැහැ කියලා. ඒ වගේම අම්මගේ තාත්තගේ මරණයේදී පෙට්ටිය ළඟ තනියට ඉන්නේ ආදරෙන් හදාපු කළු පැටිය විතරක් කියලා. ඒ වගේම අපේ දහම් පාසලේ හාමුදුරුවෝ ගුරුවරු අපට කියලා දෙනවා දෙමාපියන්ට සැලකීමේ වටිනාකම. ඒ වගේම අපේ දහම් පාසලේ දරුවන්ට දහම් අධ්‍යාපනය ලබා දීලා ගුණ දහමින් පෝෂණය කරලා හැදුවම ඒ අය අම්මා තාත්තා